අපි කෙනෙක්ව දැක්කහම මුලින්ම ඒ කෙනාව අපි අඳුරගන්නේ එයාගේ මූණ දිහා බලලා. නමුත් අපිට අපේ මූණ දිහා බලලා අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන සෞඛ්‍ය තත්ත්වය අඳුර ගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම අපිට ලැබෙන ලොකු වරප්‍රසාදයක්. අපේ ශරීරයේ අභ්‍යන්තරයේ යම් ලෙඩක් හෝ ගැටලුවක් හට ගන්නකොට අපේ මුහුණ ඊටාම ඉක්මනින් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඉතින් අපි ඒ ගැන කල්තියා දැනුවත් වෙලා හිටියොත් මුහුණේ ඇතිවෙන පුංචි වෙනස්කම් වලින් ශරීරයේ ඇතුලේ ඇතිවෙන ලෙඩ රෝග ගැන මුලින්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාගේ මුහුණේ ඇතිවෙන වෙනස්කම් වලින් ශරීරයේ ඇතුලේ තියෙන රෝග තත්ත්වයන් හඳුනාගන්නේ කොහොමද කියලා. ආරාධනා කරන ගමන් දැඳලා ඉන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේ තෙක්ම මේ වගේ ඉතාමත් වැදගත් කරුණු ගැන දැනගන්න ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා bell icon එක press කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අංක 1 ඇස්වල පවතින කහ පැහැති ස්වභාවය. අපේ මුහුණ දිහා බලනකොට බොහොම ඉක්මනින් අවධානය යොමු වෙන තැනක් තමයි අපේ ඇස් දෙක. යම් මොහොතක ඔයාගේ ඇස්වල සුදු සහ කළු යාබද කොටස තද කහ පැහැයට හැරිලා තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා සිංගමාලය එහෙම නැත්නම් ජොන්ඩිස් කියන රෝගී තත්ත්වයට ගොදුරු වෙලා ඉන්න පුළුවන් කියන එකයි. රතු රුධිර සෛල බිඳි වැටීමේදී නිපදවන බිලිරුබින් කියන වර්ණකයේ රුධිරයේ ඉහළ යෑමත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඊටත් අමතරව වැඩිහිටි කෙනෙකුගේ ඇස් මේ විදිහට කහ පැහැයට හැරෙනවා නම් ඒකට ප්‍රධාන හේතුවක් වන්නේ අක්මා රෝගයකින් පෙළීමයි. උදාහරණයක් විදිහට අක්මාවේ ආසාදනයක්, ඒ කියන්නේ හෙපටයිටිස් වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිත්තාශය හෝ අග්න්‍යාශය ඇතිවෙන යම් රෝගී තත්ත්වයන් නිසා ඇස් මේ විදිහට කහ පාට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා දීර්ඝකාලීන මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම අක්මාව පරීක්ෂා කරගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මත්පැන් පානය නොකරන කෙනෙකුට වුණත් non alcoholic liver condition කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඇස්වල කහ පැහැයක් තියෙනවා නම් ඒක මග නොහැර ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අංක 2 දෙතොල් වියලීම සහ පැලී යෑම. අපේ දෙතොල් වල ස්වාභාවිකව තියෙන ඕන තෙතමනිය නැති වෙලා තොල් වියලිලා පැලෙන්න පටන් අරන් නම් ඒක ඔයාගේ ශරීරයේ ඇතුලෙන් දෙන ප්‍රධානතම අනතුරු ඇඟවීමක්. මේන් කියවෙන්නේ ඔයාගේ ශරීරයට අවශ්‍ය තරම් වතුර ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ශරීරය අධික ලෙස විචලනය වෙලා කියන එකයි. තොල් පැලිලා අධික ලෙස වියලිලා ඒ වගේම දැවිල්ලක් එක්ක කැක්කුමක් එනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් කියන එක. විශේෂයෙන්ම තද රස්නේ තියෙන කාලගුණයකදී විතරක් නෙවෙයි ඔයාගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති වෙන විටත් මේ විදිහට දෙතොල් වියලී යන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් Tamanගේ ශරීරයේ ඇතිවෙන මේ අධික දාහය සහ දෙතොල් වල වෙනස්කම් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 3 මුහුණේ ඇතිවෙන සමනල හැඩති ලැබ. හුඟක් අය හිතාගෙන ඉන්නේ මුහුණේ නාසය හරහා කම්මුල් දෙපසට පැතිරෙන සමනලකුගේ තටු දෙකක හැඩය ගන්නා රතු හෝ තද පැහැති ලප තත්ත්ව හිරු එළියට නිරාවරණය වීමෙන් එන පිග්මන්ටේෂන් කියලා. ඒත් එකපාරටම රත් වෙලා වියලි වගේම රළු ස්වභාවයක් ගන්න මේ වෙනසට ප්‍රධානතම හේතුව තමයි ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන ලූපස් කියන රෝගී තත්ත්වය. මේ තත්ත්වයේදී මුහුණේ රෑෂ් එකට අමතරව ශාරීරික සන්ධි කැක්කුම සහ සමේ විවිධ ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ශාරීරියේ විටමින් B3 උණතාවය නිසා ඇතිවෙන පෙලක්රා කියන තත්ත්වයේදීත් මේ වගේ සමනල හැඩති ලප මතුවෙන්න පුළුවන්. අංක 4 මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවීම. සාමාන්‍යයෙන් කාන්තාවකගේ මුහුණේ රෝම පිහිටන්නේ ඊටම සියුම්ව සහ අඩුවෙන්. නමුත් නිකට උඩතොල හෝ කම්මුල් ප්‍රදේශවල හදිසියෙම පිරිමි අයට වගේ ඝනකම් අඳුරු රෝම මතුවෙන්න පටන් අරන් නම් මේන් කියවෙන්නේ ඔයාගේ ශරීරයේ ඇතුලේ හෝමෝන අසමතුලිතතාවයක් හටගෙන තියෙනවා කියන එකයි. විශේෂයෙන්ම මේ විදිහට මුහුණේ අනවශ්‍ය රෝමයේම එක්කම ඔයාගේ ඇඟේ බර අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා නම් සහ ඔසප් චක්‍රය අක්‍රමත් වෙනවා නම් ඒ ගැන ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙවැනි රෝග ලක්ෂණ බොහෝ විට සම්බන්ධ වන්නේ පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝගී තත්ත්වයටයි. අංක 5 ඇසිපිය පහත වැටීම. ඔයාගේ ඇස් දෙකෙන් එක ඇසිපියක් හෝ ඇසිපිය දෙකම අසාමාන්‍ය ලෙසට පහළට කඩා වැටිලා ඇස අර්ධ වශයෙන් වෙසෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී ටෝසිස් කියලා හඳුන්වනවා. ඇතැම් අයට මේ තත්ත්වය ඇසේ පෙනීමට පවා බාධා වෙන තරමටම දැඩි වෙන්න පුළුවන්. මින් කියවන්නේ ඔයාගේ ඇසට සම්බන්ධ ස්නායු පද්ධතිය හෝ පේශිවල යම් ගැටලුවක් හටගෙන තියෙනවා කියන එකයි. ඇස චලනය කරන පේශිවල ඇතිවන දුර්වලතා හෝ ඇසට රුධිරය සහ ස්නායු සංඥා සපයන මාර්ගවල බාධා ඇතිවීම මේට ප්‍රධාන ලෙස බලපානවා.
විශේෂයෙන්ම හදිසියෙම මෙවැනි ඇසපිය කඩාවැටීමක් සිදු වුණොත් ඒක අංශභාග තත්වයක පූර්ව ලක්ෂණයක්. එහෙමත් නැත්නම් මයිස්තීනියා ග්‍රේවිස් වැනි ස්නායු ආබාධයක සංඥාවක් වෙන්න පුළුවන්. ඊට අමතරව දියවැඩියාව නිසා ඇසේ ස්නායු වලට හානි වීමනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇතැම් අයට මේ උපතින්ම පිළිටන්න පුළුවන් අතර වයසට යෑමත් එක්ක ඇසපිය අදින පේශි ලිහිල් වීම නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇසපිය මත ඇතිවෙන කහ පැහැති ලප. හුඟක් අය හිතන්නේ ඇසපිය උඩ හෝ ඇස් වටා හදිසියෙම කුඩා කහ පැහැති ලප හෝ ගැටිත වගේ තැන්පත් වීම මතුවලා තියෙන එක සාමාන්‍ය සමේ රෝගයක්. එහෙම නැත්නම් තෙල් ගැටිත්තක් කියලා. නමුත් ඔයාගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් කියන එක තමයි මේන් අදහස් වෙන්නේ. වෛද්‍ය විද්‍යාවේදී ಝැන්තලිස්මා ලෙස හඳුන්වන මේ තත්ත්වයේදී සිදුවන්නේ ශරීරයේ අතිරික්ත කොලෙස්ටරෝල් සහ තෙල් සංඝටක ඇස් වටා තියෙන සිනිඳු සමයට තැන්පත් වීමයි. මේ ලප වලින් ඇසට ඍජු හානියක් සිදු නොවුනත් මේන් ලැබෙන්නේ හෘදයාබාධයක හෝ අංශභාගයේ වැනි බරපතල තත්ත්වයන් ගැන ශරීරයේ ඇතුලෙන් දෙන ලොකු අනතුරු ඇඟවීමක්. මොකද ඇස් වටා තෙල් තැන්පත් වෙනවා වගේම හදවතට රුධිරය ගෙනෙන නාල ඇතුළතත් මේ කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පුළුවන්. ඉතින් ඇස් වටා මේ වගේ කහ පැහැති ලප තියෙනවා නම් රූපලාවන්‍ය ක්‍රම වලින් ඒවා අයින් කරන්න හදන්න නැතුව ඉක්මනින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගෙන වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අංක 7 මුහුණේ සහ හිසේ රෝම පදාස වශයෙන් ගැලවී යාම. අපේ සමාජයේ ගොඩක් අය මේකට උදුගව්වා හෝ දිලීර ආසාදනයක් කියලා හිතන තත්ත්වයක් තමයි මේ හිසකෙස් ඇහිබැම. එහෙම නැත්නම් පිරිමි අයගේ රැවුල ආශ්‍රිත ප්‍රදේශවල රෝම හදිසියෙම රවුම් පදාස විදිහට ගැලවිලා ගිහින් හිස්තැන් මතුවීම. නමුත් ඇත්තටම මේ තත්ත්වය උදුගව්වා කෑම සහ දිලීර ආසාදන තත්ත්වවලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඇලෝපේෂියා අරියාටා ලෙස හඳුන්වන මේ තත්ත්වය ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන යම් අවුල් සහගත බවක් නිසා හටගන්නා දෙයක්. ඒ කියන්නේ අපේම ප්‍රතිශක්තිකරණ සෛල මගින් අහේතුකව හිසකෙස් සහ රෝම කූප වෙත ප්‍රහාර එල්ල කර ඒවා හැලී යාමට සලස්වනවා. මේට අමතරව අධික මානසික ආතතිය සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන අසමතුලිතතාවයන් නිසා මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. අංක 8 මුහුණේ ඇතිවෙන රතු පැහැ බිබිලි සහ මුහුණේ අලස බව. ඔයාගේ මුහුණේ නිතර මතුවෙන රතු පැහැ බිබිලි කියන්නේ සාමාන්‍ය කුරුලෑ විතරක්ම නෙමෙයි. අපේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ආමාශයේ ඇතිවෙන ගැටලු කෙලින්ම පෙන්වුම් කරන කැඩපතක් තමයි අපේ මුහුණ. විශේෂයෙන්ම දීර්ඝකාලීන ગેස්ට්‍රයිටිස් තත්ත්වය අජීර්ණය සහ මලබද්ධය නිසා ශරීරයේ එකතු වෙන විෂ සහ වායුන් රුධිරයට එකතු වීමෙන් මුහුණේ මේ වගේ රතු පැහැ බිබිලි සහ ආසාදන මතුවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ මුහුණෙන් පෙනෙන අධික වෙහෙසකර බව, අලස බව සහ ඇස්වල තියෙන දිලිසෙන සුළු ස්වභාවය නැති වී යාම මගින් කියවෙන්නේ ඔයා අධික මානසික ආතතියෙන් පෙළෙන බව හෝ ශරීරයේ යකඩ ඌරතාවය නිසා ඇතිවන රක්තහීනතාවය වැනි සෞඛ්‍ය ගැටලු වලට ගොදුරු වී ඇති බවයි. ඉතින් මුහුණේ බාහිර පෙනුම වෙනස් වෙන විට ක්‍රීම් වර්ග විතරක් ගානේ නැතුව ශරීර අභ්‍යන්තරයේ සෞඛ්‍ය ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. අද ඔයා මේ දැනුවත් වුණු එක ලක්ෂණයක් හරි ඔයාගේ මූණේ පේන තියෙනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා. මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් එකතු කරන්න. තවත් අයව මේ ගැන දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අපි ගිහින් එන්නම්. ආදරණීය ඔයාට සුබම සුබ අනාගතයක්.